කැප්ස්ටෝන් කියන්නේ මොකක්ද? කැප්ස්ටෝන් විෂය කරන්නේ කොහොමද? කැප්ස්ටෝන් ගැන මුලින් ඉඳලා අගට අපිට කියලා දෙන්න පුළුවන්ද? මේවා තමයි පුතේ අපිට ලැබුණ ප්‍රශ්න. ඒක නිසා මම හිතුවා කැප්ස්ටෝන් ගැන ඔයාලට වීඩියෝ එකක් කරන එක හොඳයි කියලා. දැන් මේ කැප්ස්ටෝන් කියන වචනේ දැක්කම ඔයාට බය හිතෙනවද? එක අතකින් ඔයාට බය හිතෙන එක සාධාරණයි. අනිත් අතින් ඔයා බය වෙන්න ඕනෙත් නැහැ. ඇයි ඔයාට බය හිතෙන එක සාධාරණ? කැප්ස්ටෝන් කියන්නේ චාටඩ් වල විෂය නිර්දේශයට අලුතෙන්ම එකතු වෙන විෂය. එතකොට මේ විෂයන් 15න් විෂයන් 3ක් පුතේ කැප්ස්ටෝන් විෂයන්. මේ විෂය අනිත් ඒවාට වඩා ගොඩක් වෙනස්. මේ විෂයේ කරන්න තියෙන දේවල් අනිත් ඒවාට වඩා ගොඩක් වෙනස්. සහ මේ විෂය කරන්න යන කාලය අනිත් ඒවාට වඩා ගොඩක් වෙනස්. ඉතින් බය හිතෙන එක සාධාරණයි. ඇයි ඔයා බය වෙන්න ඕනේ නැත්තේ? onlineaccounting.lk එකෙන් කැප්ස්ටෝන් වලට ඔයාට ලොකු වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඔයාව කැප්ස්ටෝන් එකෙන් පාස් කරන්න ක්වොලිටි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. එහෙනම් පුතේ අපි මේ ඩිස්කෂන් එක පටන් ගමු. කැප්ස්ටෝන් කියන විෂය ලෙවල් 3ක තියෙනවා පුතේ. මං කිව්වා අර සබ්ජෙක්ට්ස් 15න් 3ක් කැප්ස්ටෝන්. ඒකේ බිස්නස් ලෙවල් එකේ තියෙන විෂයට අපි කියන්නේ බිස්නස් කැප්ස්ටෝන් කියලා. ඒ කියන්නේ බිස්නස් ලෙවල් එකේ ප්‍රධාන විෂයන් 4ට පස්සේ ඔයා බිස්නස් කැප්ස්ටෝන් එක කරන්න ඕනේ. කෝපරේට් ලෙවල් එකේ ප්‍රධාන විෂයන් 4ට පස්සේ ඔයා කෝපරේට් කැප්ස්ටෝන් එක කරන්න ඕනේ. ස්ට්‍රැටජික් ලෙවල් එකේ ස්ට්‍රැටජික් සබ්ජෙක්ට්ස් 4ට පස්සේ නැත්තම් චාර්ටඩ් වල විෂයන් ඔක්කොටම පස්සේ ඔයා ස්ට්‍රැටජික් කැප්ස්ටෝන් කරොත් තමයි චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් පුතේ චාර්ටඩ් වල පරණ විෂය නිර්දේශයේ පිලර්ස් 5ක් තිබුණා. ෆයිනෑන්ෂල් ඇකවුන්ටිංగ్ කියන එක පිලර් එකක්. මැනේජ්මන්ට් ඇකවුන්ටිංగ్ කියන්නේ තව පිලර් එකක්. ඔඩිටිංగ్ කියන්නේ තව පිලර් එකක්. ටැක්ස් ඇන්ඩ් ලෝ කියන්නේ තව පිලර් එකක්. ඊට අමතරව තිබුණා මැනේජ්මන්ට් කියලා පිලර් එකක්. ඒ කියන්නේ ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් පැත්ත. ඔයා CEO කෙනෙක් වෙනකොට අවශ්‍ය මැනේජ්මන්ට් දැනුම ගත්ත පිලර් එක. දැන් අලුත් විෂය නිර්දේශයේ ඔයා බලනවා ඇති මොකද්ද මේ මැනේජ්මන්ට් පිලර් එකට උනේ? මොකද අනිත් ඔක්කොම තාම තියෙනවා. මේ මැනේජ්මන්ට් පිලර් එක කොතනටද ආවේ? මෙන්න පුතේ කැප්ස්ටෝන් ටිකට තමයි මැනේජ්මන්ට් පිලර් එක ආවේ. කැප්ස්ටෝන් වල මැනේජ්මන්ට් පිලර් එකට අමතරව තවත් අමතර ඇනලිටික්ස් පැත්තක් තියෙනවා. මැනේජ්මන්ට් ඇකවුන්ටිං පැත්තක් තියෙනවා. ෆයිනල් ලෙවල් එකට යනකොට තව තව වෙනස් වෙනවා. අපි කතා කරමු. පුතේ කැප්ස්ටෝන් එකේ චාර්ටඩ් එකේ කරිකියුලම් එක බැලුවම සහ ලැබිච්ච තොරතුරු සියල්ල බැලුවම මේ කැප්ස්ටෝන් එකේ ස්ට්‍රක්චර් එක ගත්තොත් 3කට බෙදන්න පුළුවන්. පළවෙනි එක මොකද්ද? පුතේ පළවෙනි එක තමයි සිලබස් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ කැප්ස්ටෝන් 3ටම වෙන වෙනම විෂය නිර්දේශයක් තියෙනවා. මං අර කියපු මැනේජ්මන්ට් ටිකයි ඊට අමතර ඔක්කොම ටිකයි මෙන්න මේ විෂය නිර්දේශයට තියෙනවා. ඒ කියන්නේ හැම ලෙවල් එකටම වෙනම ස්ටඩි පැක් එකක් තියෙනවා. පිටු 1000ක විතර ලොකු ස්ටඩි පැක් එකක් වෙනම සිලබස් එකක් තියෙනවා. එහෙනම් අනිත් විෂයන් සේම මේ විෂයත් ඉගෙන ගන්න ඕනේ. මේ විෂයේ පාඩම් සියල්ල හරි විදියට ඉගෙන ගන්න ඕනේ. ඒ තමයි සිලබස් එක. ඊළඟට පුතේ මෙන්න අලුත් දෙයක් තියෙනවා. මොකද්ද? පිචින් කියලා එකක් තියෙනවා. පිචින් සබ්මිෂන් එකක් තියෙනවා. මොකද්ද මේ? ඔයාලට පිචින් කිව්වම පොඩ්ඩක් තේරෙනවා මදි නේද? පිචින් කියන්නේ නැතුව මම මෙහෙම කිව්වොත් ප්‍රසන්ටේෂන් එකක් කරලා එයාලට දෙන්න ඕනේ. අන්න පුතේ ඔයා ප්‍රසන්ටේෂන් කරලා ඇතිනේ. PowerPoint ප්‍රසන්ටේෂන් එකක එයාලා කියන දේ කරලා සබ්මිට් කරන්න ඕනේ. ඒ තමයි මේක කියන්නේ. ඔයා දන්නවද මේකට හේතුව? පුතේ ඉස්සර චාර්ටඩ් ඇකවුන්ටන්ට්ස්ලව බැලුවම ඒගොල්ලන්ගේ ගොඩක් අය කියපු දෙයක් තමයි සමහර තැන්වලදී හරියට ප්‍රසන්ට් කරන්නේ හරියට කතා කරන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යනකොට සමහර රටවල් එකත් එක්ක තරඟයට යන්න අපිට පොඩි අඩුපාඩුවක් වගේ දැකපු ඒරියා එකක් මේක. චාර්ටඩ් ඉන්ස්ටිටියුට් එක ඒක හරියටම හඳුනගෙන හරියටම රිසර්ච් කරලා මෙන්න ඔයාලට 2030 වෙනකන් එලියට එන චාර්ටඩ් ඇකවුන්ටන්ට්ස්ලව ක්වොලිටි එක ඉම්ප්‍රූව් කරන්න අලුතෙන් දාලා තියෙනවා පිචින් කියලා කොටසක්. ඊළඟට එතනින් නවතිනවද? නෑ පුතේ. අන්තිමටම තියෙනවා ෆයිනල් එක්සෑම් එක. ඒ ෆයිනල් එක්සෑම් එක එන්නේ කේස් ස්ටඩි එකකින්. ඒවා කතා කරනවා මම බය වෙන්න එපා. එහෙනම් මොකද්ද මේකේ ස්ට්‍රක්චර් එක?
සිලබස් එකක් තියෙනවා. ඒ කියන්නේ ස්ටඩි පැක් එකක් තියෙනවා. පාඩම් ගොඩක් ටිකක් තියෙනවා. ඊළඟට PowerPoint එකක් කරන්න කරලා සබ්මිට් කරන්න ඕනේ. ඊළඟට අන්තිමටම එක්සෑම් එකක් තියෙනවා. එක්සෑම් එක එන්නේ කේස් ස්ටඩි එකකින්. මේක තමයි ස්ට්‍රක්චර් එක පුතේ. මම දැන් අර කිව්වනේ සිලබස් එකයි පිචින් එකයි ෆයිනල් එක්සෑම් එකයි. ඔයාට උදාහරණයක් විදියට මම කිව්වොත් මේක කවදද කරන්න ඕනේ. පුතේ මම මේ වීඩියෝ එක කරන අවස්ථාවේදී චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකෙන් කියලා තියෙනවා කැප්ස්ටෝන් එක සම්බන්ධව අවුරුද්දට දෙපාරක් විභාග තියෙනවා කියලා. එතකොට ඒක තියෙන්නේ ජූනි සහ දෙසැම්බර්. හැබැයි ඒක පස්සේ වෙනස් වෙන්න පුළුවන්. තව ඇඩ් වෙන්න පුළුවන්. ඔයා නිකමට හිතන්නකෝ ඔයා ජූනි විභාගي කරන්න කියලා. මෙන්න පුතේ ඔයා ජනවාරි ඉඳලා පටන් ගන්න ඕනේ මොකද්ද? සිලබස් එකේ ඒ පාඩම් ටික ඉගෙන ගන්න එක. මොකද ඉගෙන ගත්තේ නැත්නම් පාඩම් ගැන දැනුමක් නැත්නම් කේස් ස්ටඩි එක කරන්න බෑ. හිතන්නවත් එපා. රයිට්? ඒ පාඩම් ටික හරියට ඔයා දැනගන්න ඕනේ. අන්න ඔයා ජනවාරි ඉඳලා වැඩ ටික පටන් ගන්නවා. මොකද මාස 6ක වැඩක් මේක. ඊළඟට පුතේ සාමාන්‍ය මාර්තු වගේ මේක දැන් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. පෙබරවාරි වෙන්න පුළුවන්. අප්‍රේල් වෙන්න පුළුවන්. මං ඔයාලට අදහසක් ගන්න මේක දාලා තියෙනවා. පුතේ ඔයා හිතන්න මාර්තු වල වගේ පිචින් එක සබ්මිට් කරන්න තියෙනවා. අර මං කිව්වේ PowerPoint presentation එකක් කරලා සබ්මිට් කරන එක. ඉස්සරහට මම මේක ගැන වැඩි විස්තර කතා කරනවා. අන්න ඒක පාස් වුණාට පස්සේ ඒ ඔයා පිචින් එක සබ්මිට් කරලා ඒක ඔයා පාස් වුණාට පස්සේ චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එක ඔයාට ෆයිනල් එක්සෑම් එක ලියන්න දෙනවා ජූනි වල. අන්න ඔයා දෙසැම්බර් නම් කරන්නේ ඔයා මෙතනට ජූලි දාගන්න, මෙතනට සැප්තැම්බර් වගේ දාගන්න, අන්තිමට දෙසැම්බර් වගේ දාගන්න. මේක තමයි පුතේ ස්ට්‍රක්චර් එක. ඔයා මේ මාස 6 යන්න ඕනේ පිළිවෙල මේකයි. එතකොට මං ඔයාලට කිව්වනේ සිලබස් එක ගැන. මං ඔයාලට සිලබස් තුන ටග් ගාලා කියන්නම්. මොකද මේවා බැලුවට ඔයාට ලොකුවට ඔලුවට යන්නේ නැහැ මං දන්නවා. මේ තියෙන්නේ පුතේ බිස්නස් කැප්ස්ටෝන් එකේ සිලබස් එක. ඒකේ ඔපරේෂන් මැනේජ්මන්ට්, ඩේටා ඇනලිටික්ස්, ටෙක්නොලොජි මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. මීට වඩා ලේසි මෙන්න මෙහෙම කිව්වොත්. මේ තියෙන්නේ පුතේ බිස්නස් කැප්ස්ටෝන් එකේ තියෙන ඒරියාස් ටිකක්. මේ ටිකක් විතරයි හොඳේ. තව ගොඩක් තියෙනවා. මම මේක දැම්මේ ඔයාලට චුට්ටක් ආස හිතෙන්න. ඔයාට තේරුම් ගන්න මේ විෂයෙන් ඇත්තටම ඔයා ගොඩක් ඉම්ප්‍රූව් වෙනවා කියලා. ඔයා මොනවද මේක ඉගෙන ගන්නෙ? පුතේ පොඩි දේවල් නෙවෙයි. ඔයා CEO කෙනෙක් වෙන ගමන පටන් ගන්න යන්නේ. operations thinking. ඔයා day to day operations වල thinking ability එක හිතන විදිය ඔයා වෙනස් කරගන්නවා. issue එකක් identify කරගන්න විදිය. CEO කෙනෙක් වෙන්න බෑ පුතේ ආයතනයේ ප්‍රශ්න හඳුන ගන්න බැරි නම් issue එකක් identify කරන විදිය. process mapping. එක processes කොහොමද map වෙන්නේ? lean operations කරන්නේ කොහොමද? company එක capacity එක plan කරන්නේ කොහොමද? supply chain වල basics මොනවද? ලොකු supply chain එකක් තියෙන company එක වැඩ කරනවා නම් මුලින්ම basics ටික ඉගෙන ගන්න ඕනේ. operational data ටික මොනවද? ළඟදී කතා වෙච්ච ලොකුම දෙයක් තමයි මොකද්ද? analytics පැත්ත. පුතේ ඔයා data analytics ඉගෙන ගන්නවා පළවෙනිම business capstone එකේ. ඊට පස්සේ cost එකේ behavior එක. නැත්තම් පිරිවැය හැසිරෙන විදිය. project management. මේ project management උගන්වන්නේ මම. project එකක් යනකොට මේක කරන්න කොච්චර කල් යනවද? මේක කරන්න කොච්චර කල් යනවද? මේක පරක් වුණොත් මේකට වෙන බලපෑම මොකද්ද? operational technology. භාවිත කරන ඔපරේෂන් ඇක්ටිවිටීස් වලට භාවිත කරන තාක්ෂණය මොකද්ද? ෆන්ක්ෂනල් ඉන්ටිග්‍රේෂන්. ෆන්ක්ෂන්ස් එකින් එක සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද? මීට අමතරව තව ගොඩක් ඒරියාස් ඉගෙන ගන්නවා. දැන් පොඩ්ඩක් ආසී තුන නේද? ඒ තමයි බිස්නස් කැප්ස්ටෝන් එක. ඔයා ඊළඟට එනවා කෝපරේට් කැප්ස්ටෝන් එකට. කෝපරේට් කැප්ස්ටෝන් එකේ සිලබස් එක පුතේ මේ තියෙන්නේ. මුලින්ම පටන් ගන්න බිස්නස් පාර්ට්නරින් වලින්. රයිට්? බිස්නස් පාර්ට්නරින් කියන්නේ මොකද්ද? පුතේ ඉස්සර චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ස්ලා හැඳින්වුවේ නම්බර් ක්‍රන්චර්ස්ලා කියලා. ඒ කියන්නේ අපි මේ ඉලක්කම් දිහා බල එකතු කරනවා ඒවා තමයි අපි කරේ. දැන් අපි එහෙම නැහැ. දැන් අපි බිස්නස් වල පාර්ට්නර්ස්ලා. අපි තමයි මේ බිස්නස් දුවවන්නේ. අපි තමයි බිස්නස් අරන් යන්නේ. අපි මත තමයි බිස්නස් රඳා පවතින්නේ. අන්න බිස්නස් ෆන්ක්ෂන්ස්, data driven financial analysis මේ වගේ ඔයා ගොඩක් ඉගෙන ගන්නවා මෙතන. මේ තියෙන weightage එක. මම ඒකත් මේ විදියට පොඩි ඒරියාස් ටිකක් දාලා ඔයාලට කියන්නම් පොඩක් ආස හිතෙන්න. මොනවද? බිස්නස් පාර්ට්නරින් මං කිව්වා වගේ. ඊට පස්සේ ස්ට්‍රැටජික් ඇනලිසිස්. ඔයා ස්ට්‍රැටජිකලි ඇනලයිස් කරන විදිය, ඒවා කරන්න භාවිත කරන ටූල්ස්. ඊට පස්සේ බිස්නස් එකක choices කොහොමද ඩිසයිඩ් කරන්නේ? ස්ට්‍රැටජි එකක් එක්සිකියුට් කරන්නේ කොහොමද? උපාය මාර්ගයක් පුතේ තීරණය කරා වගේම ඒ ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්න ඕනේ. අන්න ඉන්වෙස්ට්මන්ට් ඇනලිසිස් මේක මම කරන්නේ.
ඉන්වෙස්ට්මන්ට් ඇප්‍රේසල්ස් ඉගෙන ගන්න ඔයා රයිට් අලුත් ඉන්වෙස්ට්මන්ට් එකක් ඇනලයිස් කරන විදිය ලීඩර්ෂිප් එක පැත්ත ඉගෙන ගන්නවා ෆන්ක්ෂන්ස් අලයින්මන්ට් වෙන විදිය චේන්ජ් මැනේජ්මන්ට් එක උදාහරණයක් දැන් පුතේ අලුත් විෂය නිර්දේශය ආවම බිස්නස් කැප්ස්ටෝන් එක ආවම කෝපරේට් කැප්ස්ටෝන් ආවම මේ කැප්ස්ටෝන් සිලබස් එක ආවම ඔන්ලයින් accounting එක මොකද කරන්නේ මේ තමයි ඔන්ලයින් accounting එකේ වෙනස කළමනාකරණය කිරීම වෙනසක් ආවම නිකන් ඉන්න බෑ ඒ වෙනස හරියට හොයලා ඒකට ගැළපෙන ක්‍රියාමාර්ගය කරන්න ඕනේ අන්න එහෙනම් අපි এডুকেෂන් වල කරපු වෙනස වගේ ඔයා වැඩ කරනකොට චේන්ජස් වෙන්න පුළුවන් ඒවා මැනේජ් කරන්නේ කොහොමද ඒ වගේම ෆයිනෑන්ෂල් මොඩලින් ඉගෙන ගන්නවා ඩේටා ඉන්සයිට්ස් ඉගෙන ගන්නවා රිස්ක් එක මැනේජ් කරන විදිය පුතේ රිස්ක් මැනේජ් කරන්න බැරි නම් කවදාවත් ඔයාට CEO කෙනෙක් වෙන්න බෑ ඊළඟට අපි යනවා ස්ට්‍රැටජික් කැප්ස්ටෝන් එකට පුතේ ස්ට්‍රැටජික් කැප්ස්ටෝන් එකේ තියෙන්නේ ස්ට්‍රැටජික් තින්කින් පැත්ත ඒ කියන්නේ টপ ලෙවල් එක බෝඩ් ලෙවල් එකේ තින්කින් පැත්ත තියෙන්නේ කෝපරේට් රිස්ක් මැනේජ්මන්ට් තියෙනවා ෆයිනෑන්ෂල් රිපෝටින් වෙනම තියෙනවා ගවර්නන්ස් තියෙනවා එතික්ස් තියෙනවා මරුම සිලබස් එක රයිට් ඊළඟට ඒකත් මම ඔයාලට තේරෙන විදියට කිව්වොත් ස්ට්‍රැටජික් තින්කින් තියෙනවා ස්ට්‍රැටජික් ඇනලිසිස් තියෙනවා ඒ කියන්නේ ස්ට්‍රැටජිකලි ඔයා හිතන්නේ කොහොමද ඒ වගේම මේක ඇනලයිස් කරන්නේ කොහොමද කම්පිටිටිව් ස්ට්‍රැටජික තරගකාරීත්වයත් එක්ක ඔයා කොහොමද උපාය මාර්ග තීරණ ගන්න සිනාරියෝස් ප්ලෑන් කරන්නේ කොහොමද එක එක ඩිෆරන්ට් අවස්ථාවල විවිධ අවස්ථාවලට කොහොමද මුහුණ දෙන්නේ ස්ට්‍රැටජි එකක් එක්සිකියුට් කරන විදිය පර්ෆෝමන්ස් කන්ට්‍රෝල් කරන විදිය කෝපරේට් රිස්ක් එක ෆයිනෑන්ෂල් රිපෝටින් කෝපරේට් ගවර්නන්ස් එතික්ස් ඉන්ක්ලූසිව් ලීඩර්ෂිප් කෝපරේට් සිටිසන්ෂිප් නියම වැඩ ටිකක් තියෙනවා පුතේ මේක ඉගෙන ගන්න. ඔයාටම දැන් තේරෙනවා ඇති මේවා ඉගෙන ගත්තාම ඔයා කොහෙන්ද නවතින්නේ කියලා. රයිට්? එහෙනම් පුතේ සිලබස් එක. ඊළඟට අපි යමු පිචින් එකට. මොකද්ද මේ පිචින් කියලා කියන්නේ? පුතේ පිචින් කියලා කියන්නේ මම ඔයාලට කිව්වා වගේ ප්‍රසන්ටේෂන් එකක් සබ්මිට් කරන එක. මේක කොහොමද වෙන්නේ පුතේ? පුතේ සාමාන්‍ය විදියට සරලව කිව්වොත් චාර්ටඩ් ඉන්ස්ටිටියුට් එකෙන් ඔයාලට දෙනවා ප්‍රී සීන් එකක්. ඒ කියන්නේ එක කම්පැනියක් ගැන ඩොකියුමන්ට් එකක් දෙනවා. ඔයා හිතන්නකෝ උදාහරණයක් විදියට ඔන්ලයින් accounting එක ගැන. ඒතර ඔන්ලයින් accounting එකේ කියනවා 2018 තමයි මේක ස්ටැබ්ලිෂ් කරේ. 2019 තමයි මේකේ ඔපරේෂන්ස් පටන් ගත්තේ. අද වෙනකොට අවුරුදු ගාණක් උගන්වලා තියෙනවා. ළමයි ලක්ෂයකට වඩා උගන්වලා තියෙනවා. චාර්ටඩ් accountants මෙච්චර ගාණක් බිහි කරලා තියෙනවා. ඊට පස්සේ ඒකේ තියෙනවා මාකටිං පැත්තේ මොනවා හරි ප්‍රශ්න ටිකක්, HR පැත්තේ ප්‍රශ්න ටිකක්, මොනවා හරි දේවල් ටිකක් කියනවා. හරිද? උදාහරණයක් විදියට කියනවා නව විෂය නිර්දේශයේ අලුතෙන් කැප්ස්ටෝන් විෂය දේවල් ඇවිල්ලා. එතකොට ඔන්ලයින් accounting එකේ මේ වෙලාවේ බලනවා ඒකට මොකද කරන්න කියලා. චාර්ටඩ් ඉන්ස්ටිටියුට් එකෙන් ඔයාලට කියනවා වෙනම ගයිඩ්ලයින් එකක් දීලා ඔයා ප්‍රසන්ටේෂන් එකක් හදලා සබ්මිට් කරන්න ඕනේ මොකක් ගැනද? මෙන්න මේ onlineaccounting.lk එකේ ඉෂුව එකක් ඔයා හඳුනගෙන ඒක අපි ගැනම නෙවෙයි. ඒක ඒ වෙලාවට ඉෂුව එකක් හරි ඒක ඒ වෙලාවට වෙනස් වෙනවා. මම මේ උදාහරණයක් කියන්නේ. ඉෂුව එකක් අයිඩෙන්ටිෆයි කරගෙන ඒකට රෙකමන්ඩේෂන් එක. මොකද්ද මේ ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නේ ඔයා ඇනලයිස් කරලා ඒ ප්‍රශ්නෙට හරියන උත්තර දෙන්න. අන්න පුතේ ඔයාට විනාඩි 5යි 10යි වගේ අතර කාලෙක මොකද්ද කරන්න ඕනේ? ප්‍රසන්ටේෂන් එකක් සබ්මිට් කරන්න කියලා චාර්ටඩ් ඉන්ස්ටිටියුට් එක කියනවා. ඔයාට පුළුවන් වෙන්න ඕනේ බිස්නස් එකක ප්‍රශ්න හඳුනගෙන ඒ ප්‍රශ්න වෙන කෙනෙක්ට කියන්න සහ වෙන කෙනෙක්ට එක්ස්ප්ලේන් කරන්න. ඒකට තමයි ඔයාව හදන්නේ. එතකොට මේ පිචින් එක ලෙවල්ස් එක්ක කරන විදිය වෙනස් වෙනවා. ඔයා පුතේ බිස්නස් කැප්ස්ටෝන් එකේ කරන්න ඕනේ මොකද්ද? වීඩියෝ එකක් විදිහට රෙකෝඩ් කරලා සබ්මිට් කරන්න ඕනේ. ඒක ඔයාට ෆෝන් එකෙන් කරන්න පුළුවන්. ඒක ඔයාට කැමරා එකෙන් කරන්න පුළුවන්. ඒක ඔයාට Zoom meeting එකක් විදිහට කරලා ඒක රෙකෝඩ් කරන්න පුළුවන්. විනාඩි 5ක් 10ක් වගේ අර කියපු දේවල් ගැන ඔයා එක්ස්ප්ලේන් කරලා චාර්ටඩ් ඉන්ස්ටිටියුට් එකට සබ්මිට් කරන්න ඕනේ. ඒක ඉංග්‍රීසි වලින් තමයි කරන්න ඕනේ. බය වෙන්න එපා. බය වෙන්න එපා. රයිට්? ඊට පස්සේ කෝපරේට් ලෙවල් එකට ගියාම ඒකෙත් ඒ විදිහටම තමයි. රෙකෝඩින් එකක් කරලා පිචින් එක සබ්මිට් කරන්න ඕනේ. හැබැයි ස්ට්‍රැටජික් එකට ගියාම එහෙම කරන්න බෑ. ස්ට්‍රැටජික් එකට ගියාම ඔයා ෆිසිකලි මිනිස්සු ටිකක් ඉස්සරහා මේක පිච් කරන්න ඕනේ. කවුද ඒ පැනල් එක? ඒකේ ඉන්නේ CEOස්ලා, ඒකේ ඉන්නේ CFOස්ලා, ඒකේ ඉන්නේ ඔඩිට් පාර්ට්නර්ස්ලා, ඒකේ ඉන්නේ ලංකාවේ ලොකු ලොකු පොරවල්. ඒගොල්ලෝ ඉස්සරහා තමයි පුතේ ඔයා මේක ප්‍රසන්ට් කරන්නේ. අන්න ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ ඔයා මේකෙන් පාස්ද නැද්ද කියලා. ඒ කියන්නේ ඔයා චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් විදිහට එළියට එන්නේ. බෝඩ් එකකට ඒ වගේ ලීඩර්ෂිප් එක තියෙන ලොකු ලොකු පොරවල් ඉන්න තැන්වල වුණත්
ඔයාට කතා කරලා අවශ්‍ය දේ ප්‍රසන්ට් කරගන්න පුළුවන් මට්ටමට ආවම මේ තමයි ෆිචිං එක ලෙස ඉන ස්ට්‍රක්චර් එක පුතේ. එතකොට ඔයා දැන් හිතන්න පුළුවන් ඔන්ලයින් එකවුන්ටිං එකෙන් ඉතින් මොකද්ද මේ ෆිචිං එකට කරන්නේ? පුතේ ඔන්ලයින් එකවුන්ටිං එකේ මේ ෆිචිං එක කරන එක අපි හඳුන්වන්නේ ෆිචිං කෝචින් කියලා. මේක අපි කොටස් දෙකකට බෙදනවා. මම දැන් ඔයාලට කිව්වනේ අර ඉෂුව එකක් හොයාගන්න ඕනේ. ඒකට රෙකමෙන්ඩේෂන් බලන්න ඕනේ. එතකොට පුතේ ඔයා හොයාගන්න ඉෂුව එක හරිද? ඒකට ගැලපෙන විදිහට ඔයා විශ්ලේෂණය කරලාද? ඒකට ගැලපෙන සජෙෂන්ස් ඔයා දාලාද? ඒව බලන්න නම් මොකද කරන්න ඕනේ? ඒව බලන්න ඔයාට මෙන්න මේ විදිය දෙයක් ඕනේ. මොකද්ද? ටෙක්නිකල් මෙන්ටරින්. ඔයා කරන කන්ටෙන්ට් එක හරිද? ඔයාගේ කන්ටෙන්ට් එකේ අඩුපාඩු තියෙනවද නැද්ද බලන්න. මේ විෂයපතිය දන්න කෙනෙක් ඔයාට අවශ්‍යයි. ඒකට පුතේ කැප්ස්ටෝන් එකේ ලීඩ් ලෙක්චරර්ට අමතරව අපේ ඉන්නවා කැප්ස්ටෝන් ටීම් එකක්. ලොකු ටීම් එකක්. ඒක ඉන්නේ චාර්ටඩ් කරපු චාර්ටඩ් ක්වොලිෆයිඩ් වෙච්ච ඔයාලගේම අක්කලා අයියලා. රයිට්? මීට කලින් ඒවා ඉවර කරපු අය ඉන්නේ. මොකද වෙන්නේ? අපි හැම ළමයෙක්ටම එක ටෙක්නිකල් මෙන්ටර් කෙනෙක් අනිවාර්යෙන් දෙනවා. ඉන්ඩිවිජුවලි ෆලෝ කරන්න දෙනවා. එයා මොකද කරන්නේ? අර ඔයාගේ කන්ටෙන්ට් එක බලලා ඔයාගේ කන්ටෙන්ට් එකේ අඩුපාඩු තියෙනවා නම් මම මේ කතා කරන්නේ ටෙක්නිකල් අඩුපාඩු. අන්න ටෙක්නිකලි ඔයා වැරදිද නැද්ද අඩුපාඩු තියෙනවා නම් හදනවා. ඔයා ප්‍රසන්ට් කරනකොට ඔයාගේ කන්ටෙන්ට් එකේ වැරදි තියෙන්න බෑ. අන්න පුතේ. ඒ කියන්නේ ඔයාගේ ඉෂුව එකට රෙකමෙන්ඩේෂන් එක වැරදි එකක් වෙන්න බෑ. ෆයිනෑන්ෂල් රිපෝටින් පැත්තක් තියෙනවා නම් ඒකේ ස්ටෑන්ඩඩ් එක වැරදි වෙන්න බෑ. මැනේජ්මන්ට් එකවුන්ටින් පැත්තක් තියෙනවා නම් ඒ කන්සෙප්ට් එක වැරදි වෙන්න බෑ. ඒව බලන්න ටෙක්නිකල් මෙන්ටරින් දෙනවා. ටෙක්නිකල් මෙන්ටරින් විතරක් තියලා මේක කරන්න බෑ. ඇයි? ඔයා සබ්මිට් කරන්නේ ප්‍රසන්ටේෂන් එක. ඔයා කරන්නේ ඒක ඉංග්‍රීසි වලින්. අන්න ඔයාගේ ප්‍රසන්ටේෂන් එකේ ඔයා කතා කරන ඒ වගේ ඉංග්‍රීසි අඩුපාඩු තියෙන්න පුළුවන්. ග්‍රැමර් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔයා සාමාන්‍යයෙන් භාවිත වෙන ලස්සන වචන භාවිත කරලා නැති වෙන්න පුළුවන්. ඒව හදනවා. ඒවට වඩා ඔක්කොටම වඩා වැදගත් මොකද්ද? ඔයා මේක ඉංග්‍රීසි වලින් ප්‍රසන්ට් කරන්න ඕනේ පුතේ. ඔයා ඉංග්‍රීසි වලින් කතා කරන්න ඕනේ. එහෙනම් ඒ ඉංග්‍රීසි කතා කරන එක බලලා ඔයාගේ ප්‍රසන්ට් කිරීමේ අඩුපාඩු සියල්ල හදලා ඔයාව ඉම්ප්‍රූව් කරනවා. ඒක කරන්නේ කවුද? ස්කිල් මෙන්ටරින් වලින්. මේකේ කවුද ඉන්නේ? මේකේ ඉන්නේ පුතේ අපේ ආයතනයේ ඉන්න ඉංග්‍රීසි ගුරුවරු. අපේ ආයතනයේ තමයි ඉංග්‍රීසි වලට බිස්නස් ඉංග්‍රීසි කියන විෂයට වැඩිම ගුරුවරු ප්‍රමාණයක් ඉන්න ඉන්ස්ටිටියුට් එක ලංකාවේ. එතකොට ඒ ගුරුවරු ගොඩම ගුරු වරියන් ඉන්නේ මිස්ලා ඉන්නේ. ඒ මිස්ලා ඒ මැඩම්ලා මොකද කරන්නේ? ඇවිල්ලා ඔයාගේ ප්‍රසන්ටේෂන් එක අහලා ඔයාව ඉම්ප්‍රූව් කරනවා. මේ තැන් වලට මෙහෙම කතා කරන්න, මේකේ මෙහෙම කතා කරන්න, මේකේ මේ ටයිම් එක අඩු කරන්න, මේ විදිහට භාවිත කරන්න කියලා ඔයාගේ පිචින් වල ප්‍රසන්ටේෂන් එකේ ක්වොලිටි එක 100% වෙනකම් වැඩි කරනවා. අන්න මෙතනින් ඔයාව ඇප්‍රූව් කළා මෙතනට යවනවා. මේ ඔක්කොම ඇප්‍රූව් වුණාට පස්සේ තමයි ඔයාට අපි කියන්නේ චාර්ටර්ඩ් එකට දැන් වීඩියෝ එක කරලා සබ්මිට් කරන්න කියලා. එතකොට අපි විශ්වාස කරනවා ඔයා පිචින් එක පාස් වෙයි කියලා. රයිට්? ඊට පස්සේ මෙන්න එනවා වැදගත්ම එක. මොකද්ද මේ? ඒ තමයි පුතේ ප්‍රී සීන් එක. ඔයාට ප්‍රී සීන් එක කිව්වම දැන් පොඩි අයිඩියා එකක් තියෙනවා මම මුලින් කිව්වා. පුතේ ප්‍රී සීන් එකක් කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? කේස් ස්ටඩි එකක්. එක්සැමිනර් මොකද කරන්නේ? එක්සැමිනර් කේස් ස්ටඩි එකක් දෙනවා මොකක් හරි ගැන කම්පැනි එකකින්. ඒක ලංකාවේ තියෙන ඕනම කම්පැනියක් වෙන්න පුළුවන්. ඒක ලංකාවේ නැති හයිපොතෙටිකල්. එයාම හිතලා හදපු කම්පැනියක් වෙන්න පුළුවන්. ඒක එයා දෙනවා කවද්ද පටන් ගත්තේ? කවුද ඒකේ ඉන්නේ? කවුද ඕනර්ස්ලා? ඒකේ මොනවද තියෙන ප්‍රොඩක්ට්ස්? ඒකේ කරන මාකටිං ඇක්ටිවිටීස් මොනවද? HR ඇක්ටිවිටීස් මොනවද? ඔපරේෂන් ඇක්ටිවිටීස් මොනවද? ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් දෙන්න පුළුවන්. රයිට්? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, ආදායම් ප්‍රකාශනය මේවා දෙන්න පුළුවන්. අන්න විස්තර ටිකක් දෙනවා. ඒ විස්තර දුන්නාට පස්සේ මොකද වෙන්නේ? ඒ විස්තර අපි විශ්ලේෂණය කරන්න ඕනේ. ඒ විස්තර ඇනලයිස් කරන්න ඕනේ. මෙන්න පුතේ වෙනදී මේ ප්‍රීසීන් එක දෙන්නේ සාමාන්‍යයෙන් පිටු 8ක්, පිටු 10ක්, පිටු 12ක් වගේ කේස් ස්ටඩි එකක්. ඒක දෙන්නේ විභාගයට කලින් සාමාන්‍යයෙන් මාස 3-4කට කලින් දෙනවා. මොකද පිචින් එකටත් මේ ප්‍රීසීන් එක අවශ්‍යයි. ඊට පස්සේ විභාගයට කලින් ඔයා ගාව මේ ප්‍රීසීන් එක තියෙනවා. ඔයාට විභාගයට මේ ප්‍රීසීන් එක අරගෙන යන්න පුළුවන්. ඇයි? විභාගේ ඔයාට හම්බෙන්නේ ඕපන් බුක් එකක්. ඔයාට කැමති පොතක් අරන් යන්න පුළුවන්. හැබැයි පොත අරන් ගියාටම උත්තර ලියන්න බෑ. ඇයි? ඔයාගේ ඔළුවේ නොලෙජ් එක තියෙන්න ඕනේ. අර මං කියපු නොලෙජ් ටික සහ ඔයාට මේ ප්‍රීසීන් එකේ ඇප්ලිකේෂන් ටික දැනගන්න ඕනේ. මේකේ තියෙන ප්‍රශ්න ටික දැනගන්න ඕනේ, රෙකමෙන්ඩේෂන් දැනගන්න ඕනේ. මේක එක එක මොඩල් වලට දාලා ඒක අපි ඉන්ටර්ප්‍රිට් කරන්න ඕනේ. පුතේ මේ ප්‍රීසීන් එක ඉෂුව කරාම ඔන්ලයින් එකවුන්ටිං එකේ මොකද කරන්නේ?
ඒක වෙනම ඇනලයිස් කරනවා. ඒකේ වෙනම මේ මොඩල්ස් ටික ඇනලයිස් කරනවා. ප්‍රශ්න ටික ඇනලයිස් කරනවා. ඒවා බේස් කරලා අන්සීන් එක නැත්තම් එක්සෑම් පේපර් එක. අපි එක්සෑම් පේපර් එකට ගොඩක් වෙලාවට කියන අන්සීන් එක කියලා. ඒක සාමාන්‍ය පිටු 2 3ක් වගේ. අරකින් දිගුවක්. ඒ පිටු 10 12ට අමතරව එක්සෑම් එකේ තව පිටුවක් දෙකක් වගේ දෙනවා. පොඩි සිනාරියෝ එකක් එක්ක ප්‍රශ්න ටිකක්. ඒක තමයි අන්සීන් එක. එතකොට අපි මොකද කරන්නේ? ප්‍රීසීන් එක අරගෙන ප්‍රීසීන් එක ඇනලයිස් කරනවා. ප්‍රීසීන් එකෙන් මොක් පේපර්ස් කරනවා. ප්‍රීසීන් එකෙන් ප්‍රෙඩික්ෂන් කරනවා. ප්‍රීසීන් එකෙන් ටෙස්ට් කරන්න පුළුවන් ලෙවල් එකේ එකී මෙකී නොකී හැමදේම ඔන්ලයින් accounting.lk එකෙන් කරනවා. උදාහරණයක් විදියට පුතේ මම මේ වීඩියෝ එක කරන අවස්ථාවේ මම චාර්ටඩ් ඉන්ස්ටිටියුට් එකෙන් දාපු ප්‍රීසීන් 32ක් ඇනලයිස් කරලා තියෙනවා. මම සතුටෙන් කියන්නේ මම තමයි ලංකාවේ වැඩිම ප්‍රීසීන් ගානක් ඇනලයිස් කරපු ගුරුවරයා. ඉතින් මම ඔයාට ඒක කිව්වේ ඔයාට කන්ෆිඩන්ස් එක හදාගන්න. මමත් මේ කැප්ස්ටෝන් තුනේම මේ කැප්ස්ටෝන් ඇතුළේ ඉන්නවා. ඒ හැම එකටම වෙනම ලීඩ් ලෙක්චරර්ස්ලා ඉන්නවා. ඒ ගැලපෙන ඒරියාස් වලට ගැලපෙන මිනිස්සු ඉන්නවා. ඒක නිසා ඔයාට මේ ප්‍රීසීන් ඇනලිසිස් එක ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මේ ඔක්කොම කරාට පස්සේ ඔයාට විභාගේ ලියන්න පුළුවන්. හරිද? එහෙනම් දැන් ඔයාට තේරෙනවා ඇති ඔන්ලයින් accounting.lk එකේ මොනවද මේ කැප්ස්ටෝන් එකේ තියෙන ಜಾති තුන කියලා. අපි පුතේ අර චාර්ට් එකේ තියෙන සිලබස් එකට මොකද කරන්නේ? ඒ සිලබස් එකම fully උගන්වනවා. ඒකට තමයි full knowledge modules කියලා කියන්නේ. right? lessons ටික ඔක්කොම මුලින් ඉඳලාකට උගන්වනවා. ඊට පස්සේ ඒ lesson උගන්වනකොට case studies පවා අපි කතා කරනවා. මොකද final exam එකට ඔයාව අපි හදන්නේ. ඊළඟට පුතේ pitching coaching එක තියෙනවා. මම අර කියපු technical mentoring සහ skill mentoring කියන දෙකම ඇතුළත් pitching coaching එක තියෙනවා. ඊට පස්සේ පුතේ finally අපි කරනවා pre-scene analysis එක. එහෙනම් මේ තමයි online accounting.lk එකෙන් capstone එකට කරන වැඩපිළිවෙල. මේකෙදි ඔයාට පුතේ කැමති නම් එක එක ගන්න පුළුවන්. කැමති ළමයෙක්ට මට ඕනේ knowledge එක ගන්න එක විතරයි. මට අනිත් ටික කරගන්න පුළුවන්. මට pitching ටික ගන්න විතරයි ඕනේ. මට pre-scene එක විතරයි ඕනේ. right? හැබැයි ඔයා හරියට වැඩ ටික කරන්න ඕනේ. දැන් pre-scene එක විතරක් ගත්තට වැඩක් නැහැ knowledge එක නැත්තම්. හරිද? මොනවා කරත්තත් වැඩක් නැහැ මේක වේලුනොත්. ඒක නිසා ඔයා දන්න ඔයාට අවශ්‍ය මොනවද කියලා කැමති ළමයෙක්ට මෙයා වෙනම ගන්න පුළුවන් අපේ ටීම් එකෙන් විස්තර ගන්න. සහ මේ තුනම ගත්තොත් වෙනම වට්ටම් දෙනවා. එක වෙනම ගත්තොත් තව ඩිස්කවුන්ට්ස් දෙනවා. ඒ වගේ අපේ ආයතනයෙන් පුතේ මේකට ළමයිට සාධාරණ වෙන්න ලොකු වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති අයට අපේ ඉන්ස්ටිටියුට් එකෙන් මේ විස්තර, මේ ප්‍රයිසස් ඒවා මේවත් ගන්න පුළුවන්. හරිද? එහෙනම් ඔය ටිකෙන් පස්සේ ඔයාට කියන්න තියෙන එකම දේ මොකද්ද? අපි මේ වැඩේ කොහොම හරි කරන්න ඕනේ. අපි මේ වැඩේ අනිවාර්යෙන් කරනවා. මොකක්ද කරන්න ඕනේ? මුලින්ම knowledge modules වලින් ඔයා lessons ටික බලන්න. lessons ටික ඔලුවට දාගන්න. ඊට පස්සේ pitching coaching වලින් ඔයා හරියට presentation එක submit කරගන්න. ඊට පස්සේ අන්තිමට pre-scene analysis එකෙන් ඔයා case study එක හොඳට analyze කරලා විභාගයට ගිහිල්ලා වැඩේ ගොඩ දාන්න. පුතේ මතක තියාගන්න මම ඉගෙන ගන්න කාලේ මේ වගේ capstone එකක් තිබුණේ නැහැ. මම සමහරක් වෙලාවට දුක් වෙනවා මම මේ වගේ capstone එකක් විඳපු නැති එක ගැන. ඇයි? ඒ capstone එකෙන් මම විශ්වාස කරනවා ඉස්සරහට qualified වෙන chartered accountants ලගේ quality එක ලොකු ප්‍රමාණයක් වැඩි වෙයි කියලා. ඉතින් මම chartered institute එක appreciate කරනවා ඇත්තටම curriculum එකට මේ වගේ capstone module එකක් දාපු එක ගැන. මොකද chartered කරලා එළියට යන ළමයාට දැන් knowledge එක තියෙනවා, experience එක තියෙනවා සහ කැමති තැනක කැමති දේ හරියට present කරගන්න හැකියාව තියෙනවා. ඔයා තමයි ඉස්සරහට top boards වල මේවා present කරන්න ඕනේ. ඔයා තමයි conference වල මේවා present කරන්න ඕනේ. ඔයා තමයි international clients ලට මේවා present කරන්න ඕනේ. සමහරක් විට මුළු business එකම ඇදගෙන යන්න මේක ලොකු quality improvement එකක් වෙයි. ඉතින් ඉස්සරහට එන chartered accountants ලා ගැන අපිට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ඒක කරන්න නම් ඔයා හරියට වැඩ ටික කරගන්න, හරියට ඉගෙන ගන්න, මහන්සි වෙන්න පුතේ. ඔයාලා හැමෝටම විශ් කරනවා capstone එක බය නැතුව ගොඩ දාගන්න කියලා.